මොනවද දන්නවද ප්‍රශ්නේ? AB තන්තුවේ ආතති නිර්ණය සඳහා ප්‍රමාණවත් සමීකරණ ලියන්න. අඩුම ගානේ හොයන්නවත් කියන්නේ නැහැ. විනාඩිය යන්නේ මේක හදන්න. අපි ගිය සති මේ වගේ නම් හැදුවා නේද? මෙයාලා කියනවා AB තන්තුවේ ආතති නිර්ණය කරන්න ප්‍රමාණවත් සමීකරණ ලියන්නලු. චූට්ටක් නිකන් අහගෙන ඉන්න චුට්ටක් ලියන්න කලින් ප්‍රමාණවත් සමීකරණ කියන වචනේ ඇතුලේ මොනවද තියෙන ළමයි? ප්‍රමාණවත් කියන සමීකරණ ඇතුලේ මොකද්ද තීරණයක් ගන්න තියෙන්නේ? දැන් ඔයාලා මට කියන්න මේ දෙන්නගේ ආතතියයි මේ ආතතියයි සමානයිද? සමානයිද? ඇයි? කෝච්චිය කියනනම් ඉස්සරහා පෙට්ටිය දෙක අතර තියෙන ආතතිය පිටිපස්ස පෙට්ටිය වලට සමාන වෙන්නේ. එහෙම සමාන නැහැනේ. මේක වෙනම ආතතියක් මේක වෙනම ආතතියක්. නොදන්නා පද දෙකයි. දැන් මේක ත්වරණය වෙනවා පහලට. මේ තුන් දෙනාටම තියෙන ත්වරණ අතර සම්බන්ධය කොහොමද? ත්වරණ මොකක්ද තියෙන්නේ? තුන් දෙනාටම. එකක්ද නැත්නම් ත්වරණ දෙකක්ද තියෙන්නේ? ත්වරණ එකක් නේද? ඇයි ඒ? පද්ධතියම මේ අචල ලක්ෂත් එක්ක පහලට එනවා. මෙයා මෙහෙන් එනවා. නිසා පද්ධතිය ත්වරණ සමානයි. නොදන්නා පද කීයක් තියෙනවද? 3යි. එහෙනම් මුට f = m දාන්න, මුට දාන්න ඉවරයි. හරි ලකුණු 25ක් තියෙන ඉක්මනට ගන්න. තොරණේ හොයන්න පුළුවන් සමීකරණ තුනක් තමයි ලියන්නේ ඔයාලා. එතකොට ප්‍රමාණවත් සමීකරණ කියන්නේ නොදන්නා පද 3යි නම් සමීකරණ තුනක් ප්‍රමාණවත්. ඒ ඇති. දැන් මේ වගේ බල ටික සටහන් කරලා ලකුණු තියෙනවා. මෙයා mg, මෙයා t1, මෙයා t1, මෙයා mg, මෙයා t2, මෙයා t2, මෙයා t2, මෙයා t2, මෙයා කැපිටල් mg, මෙතන උඩට බල ටික ලකුණු කරන්න. රයිට් දැන් ඉතින් එච්චරයි. ඊට පස්සේ ලියන්න තොරණ සමානයි කියන එකත් ලියන්න. දැන් මෙයා පහලට එනවා f තරණකින්, මෙයත් එනවා f තරණකින්, මෙයත් එනවා f තරණකින්. ඔන්න අපි සමීකරණ තුනක් ලියන්න යන්නේ. a ට දානවා මම පහලට. a ට දානවා පහලට f සමානයි ma. එතකොට එනවා mg ඍණ t1. mg ඍණ t1 සමානයි mf මෙයා 1. දාන්න b ට පහලට f සමාන ma. mg ධන t1 ඍණ t2. mg ධන t1 ඍණ t2 සමානයි mf මේක 2. 3 කැපිටල් m ට දාන්න තිරසට f සමානයි ma. t2 ප්‍රතිවිරුද්ධ බල නැහැ. කැපිටල් m f මේක 3. හරිනේ ඔච්චරයි. තවන හරි ප්‍රශ්නයක් තිබ්බද දන්නේ නැහැ. නෑ නේද? එච්චරයි. මේ තුන ගත්ත කොට උස්සන බලන්න. ඔගේ ලකුණු හම්බෙන්නේ මෙන්න මෙහෙම. දැන් සමීකරණ තුනට කොච්චර ලිව්වත් 15යි තමයි හම්බෙන්නේ. හරිද? මේ සමීකරණ ලියනකොට 5ක් හම්බෙනවා. මෙයාට 5ක් හම්බෙනවා. මෙයාට 5ක් හම්බෙනවා. මේකේ බල සලකුණු කිරීමට ලකුණු මේ ආතති දෙක වෙනස් කියලා තේරුම් ගත්තා නම් 5ක් තියෙනවා. මේ ආතති දෙක දෙකක් කියන එක තේරුම් ගත්තා නම් ඒකට ලකුණු 5ක් දීලා තියෙනවා. සහ මේ පද්ධතියම තොරණ සමානයි කියන පොයින්ට් එකට තව ලකුණු 5ක් දීලා තියෙනවා. එතකොට රූප සරහනේ බල නිවැරදි නම් සහ තොරණ හරියට සමාන කරලා නම් ලකුණු 10යි. සමීකරණ තුනට 15යි. හරිනේ?